අද අපි වෙල්ලල්ල කොළයි රොටිය හදන්න යන්නේ. මේ තියෙන අලකොළ අමාරු කපා ගන්න මේ තියෙන කොස්පොතුවේ. අපි බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඉස්සෙල්ලම බහින්න ඕන පොඩ්ඩක් මැද්දට. මැද්දට බහලා මේ වගේ දළු තියෙනවා. කලින් කපලා තියෙන කවුරු හරි මේ වගේ ඇකිලිච්ච දළු මෙහෙම අල්ලලා ඔහොම කපා ගන්න ඕන. ටිකක් තියනවාද? අද නම් ටිකක් තියනවානේ. රස්සට ටිකක් හැදෙනවා. මේ දෙන්නේ කොස්පොතුවේ. මේ හරි නැතික් යටයි. අරකට අලකොළ ටික ගන්න කපුවා දැන් මේක පොඩියට කපා ගන්න ඕනේ. කපාගෙන ඉවරලා අලකොළ මාළුවේ හදන හැටි බලමු අපි. පොඩ්ඩක් වහිනවා. රස්සත් එක්ක කරනවා රෙඩි යන්න වෙන්නේ. අවුලන්නේ. අලකොළ ටික මේ තියෙන්නේ දැන් මම ලාවට ටිකක් තැම්බිලා තියෙන්නේ මේ වහිනවා දැස්සේ ඉතින් අපි බලමු අලකොළයි රොටි කොහොමද හදාගෙන කන්නේ කියලා කට්ටිය. අපි අලකොළ අඟුල පොඩ්ඩක් බැලුවා මේ මොකද තත්ත්වය කියලා. ලාවට තැම්බීගෙන එන්නේ. තව ටිකකින් මේක බාලා ආයෙ තෙල් දාලා හදන්න ඕනේ. අපේ මේ අලකොළ වලට දාන මිචර් එක මේක මේ රන්වන් පාට වෙනකන් මේක තෙලේ බැද ගන්න ඕනේ. මේක රන්වන් පාට වල ලූණු, කරපිංචා, අබ, මේ සුදු ලූණු, උළුහාල්, එතකොට මේ තියෙන්නේ වේලිච්ච මිරිස් මෙව්ව දාලා මුද්දට මේක රන්වන් පාට වෙනකන් බැද ගන්න ඕනේ. ඒ කරලා මෙතන තියෙන අපේ අලකොළ එක මේක රන්වන් පාට වුණාම අලකොළ එක දාලා මේක එකට ටෙම්පරාදු කරගන්න ඕනේ. මේ තියෙන්නේ අපේ මිචර් එකට දාගත්ත අලකොළ ඇඹුල. දැන් නම් ගානට ටෙම්පරාදු වීගෙන ඉන්නේ. බලමු ඊළඟට. සුදු මාව තමයි ඉතින් රොටියට පොල් ගාන්නේ. ඔව් සුදු මාව. පොල් ටික හොඳට ගාලා වැඩේ දෙන්න ලස්සනට ඈ. ඔව්. මේ ඉන්නවා අපේ කුමාර අයියා. කුමාර අයියා මොකද කරන්නේ? සුදු ලුණු සුද්ධ කරනවා. හසින්ද මල්ලේ මොකද කරන්නේ? මම ලුණු කපනවා. හොඳයි. යකෝ. සුදු මාව තමයි මේ රොටියට පිටියනන්නේ. අපේ අලකොළ අඹුලත් ඔය මෙහා පැත්තේ තියෙනවා. සුදු මාමෙන් අහමු කොහොමද විස්තරේ? සුදු මාම රොටිය කොහොමද? හත්තකට අහන්න තියෙනවා. උප්පලගේ අලකොළ ඇඹුලයි සුදු මාමගේ රොටියයි සුපිරියට ගැලපිලා. එහෙනම් අපි දැන් කන්න යන්නේ. මේ ඉන්නේ අපි කමල් අයියා. හරි මේ අපි මේ සුමිත් අය. හසින්ද මල්ලි. කොහොම තමයි අපි කන්නේ? නියමයි. මාම නම් තව රොටි පුත් වෙනවා. කොහොමද අලකොළ ඇඹුල? අලකොළ ඇඹුල හොඳයි හෙටත් උනේ. හරි.